හෙලෝ එවරිවන් පුතාලා ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ වුණා. මොකද ඒ කිව්වොත් ඔයාලා ක්ලාසස් වලට ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙනවා නම් අවුරුද්දේ මුල සහ මැද ජොයින් වෙන්න. අන්තිමට ජොයින් වෙනවා නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ රිවිෂන් විතරයි. මොකද ගොඩක් ළමයි හැම අවුරුද්දකම මේක වෙනවා. බොහෝ විට බාස්කට් සබ්ජෙක්ට්ස් චේන්ජ් කරලා O levels කරන ළමයි නොවෙම්බර් ඔක්තෝබර් නොවෙම්බර් වගේ කාලවල වල ඩිසෙම්බර් වල ජොයින් වෙන්න මගෙන් අහනවා. සමහර ස්කූල්ස් වල ටීචර්ස් නෑ, ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල එහෙම. ඉතින් ටීචර්ස්ලා නෑ, මොකද කරන්නේ, ලොකු ප්‍රශ්නයක ඉන්නේ කියලා පේරන්ට්ස්ලා පවා මගෙන් කෝල් කරලා රික්වෙස්ට් කරනවා. එතකොට මමත් අපහසුතාවයකටපත් වෙනවා. මොකද මම බලන්නේ දරුවන්ගේ පැත්තෙන් අපහසුතාවයක් නොවන විදිහට කොහොම හරි වැඩේ කරලා දෙන්න. ඒ වුණාට මටත් පුළුවන් මට්ටමක් තියෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ඔක්තෝබර් නොවෙම්බර් වගේ වෙද්දි රිවිෂන් එහෙම සම්පූර්ණයෙන්ම පන්තියක කියන්නේ ලොකු ගොඩක් ආවරණය කරනවා. ඉතින් ළමයිගේ සාමාන්‍යයෙන් තියරි ක්ලාස් වල ජොයින් වෙන ළමයිනුත් අනිවාර්යයෙන්ම එයාලගේ රෙගියුලර් පාටිසිපන්ට් එක තියෙන්නත් ඕන. සහ එනකොට දැන් මෙතන මම අද කතා කරන්න ගියේ බොහෝ ළමයි ගිය අවුරුද්දෙත් එහෙමයි. අවුරුද්ද අවසානයේ මාත් එක්ක ජොයින් වුණා. එතකොට මම සමහර වෙලාවට උදේ පාන්දර රෑ රිවිෂන් දාලා එයාලගේ සිලබස් කවර් කරන්න ලොකු මහන්සියක් වුණා. දැන් මේ අවුරුද්දෙත් ඒක වෙලා තියෙනවා. ගොඩක් ළමයි ක්ලාසස් වලට ජොයින් වෙන්නේ අවුරුද්ද අන්තිමටම. ඉතින් මම ඔයාලට කියන්නේ කරුණාවෙන් ඉල්ලනවා ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් නංගිලා මල්ලිලා ඉන්නවනම් ක්ලාසස් වලට ජොයින් වෙනවා නම් සබ්ජෙක්ට් මාරු කරනවා නම් ඒක කරන්න අන්තිම කාලේ වෙනකන් ඉන්න එපා. ඒක එයාලට වගේම මටත් ලොකු මහන්සියක්. මොකද මමත් මගේ වැඩේ හරියටම කරනවා ක්ලාසස් වලදී. ඉතින් ඒ නිසා බැයි නම් මම ආයේ ලබන අවුරුද්දේ නම් ගන්නෙ නෑ කිසිම දරුවෙක් අවසානයේට ජොයින් වෙන කෙනෙක්. ඉතින් ඒ නිසා ඉන්නවනම් කවුරු හරි කෙනෙක් කියන්න අවුරුද්දේ මුල හෝ මැද ජොයින් වෙන්න. අවුරුද්ද අවසානයේ කරන්නේ රිවිෂන් විතරයි. මම සිලබස් එකක් කවර් කරන්නේ නැහැ ලබන අවුරුද්දේ ඉඳන්. ගිය අවුරුද්දෙත් ප්‍රතිඵල 100%ක්ම ඒ දාලා දුන්නා ළමයිට. ඒ ලැබුණා ඒ සමර්ථ. ඉතින් මේ අවුරුද්දෙත් ඒ දේ කරන්න සිද්ධ වෙනවා මට. හැබැයි ලබන අවුරුද්දේ නම් මම කිසිම විටක අවුරුද්දේ අන්තිමට කිසිම සිලබස් එකක් කවර් කරන්න ළමයි බාර ගන්නේ නැහැ කියලා කරුණාවෙන් ඉල්ලනවා. ඉතින් මගෙන් ආය රික්වෙස්ට් කරන්න හිතාන ඉන්නවනම් මේ වීඩියෝ එක දැකලා හරි ආයේ රික්වෙස්ට් එක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු see you soon.